සත්‍යපාල කටොට්ටි ගවද ගැස්වා සර් ගැස්සෙව්වා එතකොට බැනර් පෝස්ටර් ගැස්වා සර් ගැස්සෙව්වා ඒ කියන්නේ මේ පාර ඡන්දෙන් මම දිනනවා ඔව් සර් ඔව් ඒ කියන්නේ මේ පාර ජනතා ප්‍රතිචාර හොඳයි මට ඔව් සර් ඔව් ගෑණි මිනිහයි මැරෙනවා මම දිනනවා ළමයා ගෑණි මැරෙනවා සර් දිනනවා සත්‍යපාල ගණි රාන්ට කෝල්ල ජනතා ප්‍රතිචාර කොහොමද කියලා බලන්න ගන්න සර් රාණිට කෝල් එක ගන්න ඕන සර් ඔබ එමතු දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොදකි සර් මේ රාණි ප්‍රතිචාරයක් නොමැත කියනවානේ මොකා ගණින් ඔකට කෝල්ල ඔව් සර් ප්‍රතිචාරයක් නොමැත කියනවා යකෝ සෝකිවරේ මට ප්‍රතිචාර හොඳයි කියලා කොහොමද ප්‍රතිචාර මම නෙවෙයි සර් රාණි කියන්නේ රාණි ගණින් ඔකට කෝල්ල නිකන් තෝ මොකද කියන්නේ බොරු සර් බොරු සර් හොඳ ප්‍රචාරයක් තියෙනවා තෝ මොකද කියන්නේ බොරු සර් බොරු සර් හොඳ ප්‍රචාරයක් ගණින් රාන්ට ගණින් කෝල්ල රාන්ට ගණින් ගන්නවා සර් මේ ගන්න ඕන ගණින් ඔක ගණින් ගහලා ඉක්මනට උඩ පැත්ත කනට තියන්න යට පැත්ත කටට ගන්න ඔබ එමතු ආ? දුරකථනයෙන් ප්‍රතිචාරයක් ප්‍රතිචාරයට මට පසුව ගන්න යකෝ මේ පර බැල්ලිනේ කියන්නේ සර් ඕකේ කොහොමද චාරය යන්නේද ගෑණිනේ අනිවාර්යෙන් පුෂ්ප කුමාරයාගේ පැත්තට යන්නද පර බැල්ලි යකෝ පුෂ්ප කුමාරයා පැත්තට ගියාද මට වැඩ කරුණානි තොපි පිම්බත්තු මට කෙල්ල යනකන් තොපි මොකද කරේ යකෝ තොපි මොකද කරේ පර බල්ලෝ ගණින් වාහනේ මූලාලෙම ගණින් වාහනේ අයියෝ සර් නැගිටියම් නැගිටියම් තෝ පාර යන්න අයියෝ සර් දාලා කියලා සර් අයියෝ සර් අයියෝ සර් දාලා කියලා සර් මං වැඩේ හරියටම කරා සර් වෑන් එකෙන්ද උන්න මෙන්න තිද්දි විජය කියලාගේ මොකක් ඔව් සර් ඌනික හල්කගේ පොර සුපර්මැන් ගේ තෙන්ට එල්ලා ගෑණි වෙලාම Shit. ගත්තා සර් එතකොට එකෙක්ව මැරුණ නැද්ද නෑ සර් ගෑණි වෙලාම ඔක්කොම බේරගත්තා සර් යකෝ මෙච්චර වියදම් කරලා ඔක්කොම ලස්සනට ප්ලෑන් කරලා තොපි ඔක්කොම අවුල් කරා ෂේ තෝ අරෙන්නේ සර් ප්‍රතිචාරයක් නැහැ කිව්ව ගෑණි පස්ස වණ සර් බෑපු ගමන් දෙන්න ඕනේ කන පුරවලා අහින්ද සර් හොඳ වැඩේ ඔබ හොඳම වැඩේ කතා කරන්න එපා උඹ තෝ කෑව ඔක්කොම ප්ලෑන් ටික යකෝ ඔක්කොම ප්ලෑන් කරලා ඔක්කොම සෙට් කරලා තියෙද්දි මේකට කෝල් එකක් ගත්තාම මේක කියන ප්‍රතිචාරයන්න මෙත පස්සුවම තන්න කියලා මේක කිව්වේ නැද්ද මේක තමයි කිව්වේ මම නෙවෙයි ප්‍රතිචාරයක් නැහැ කියලා කිව්වේ මේ ටෙලිෆෝන් එක. මේක නෙමෙයිද කිව්වේ එහෙම මේක තමයි සර් ටෙලිෆෝන් එකෙන් කිව්වේ මේක තමයි මී හරකෝ මම නෙවෙයි කිව්වේ ටෙලිෆෝන් ඔපරේටර් කිව්වේ. එතකොට මේකට ඔපරේටර්ලත් ඉන්නවා අයියෝ මට කොහෙන්ද ඔපරේටර්ස්ලා ටෙලිකොම් කම්පැනි ඔපරේටර්ස්ලා ගැන මම කිව්වේ. යකෝ මේකට ඒක ටෙලිෆෝන් කම්පැනියකුත් තියෙනවා තෝ යකෝ තෝ ආයි මංගා වැඩ කරන්න බෑ තෝ ටෙලිෆෝන් කම්පැනිය වැඩ කරපන් පට් අනේ සාදු මේකට අනේ සාදු යම යන්න තෝ ආයි පැත්ත බලා දෙන්න බෑ අනේ අනෝයි යන්න. තෝ නැග පියෝහෙන් තුනදකින් මේ වගේ පුරවන පාර්ලිමේන්තුවට ඔහෙලට බූවල්ලෙන් තරන්න ඕනේ.
ඒකට මං ඉගෙන ගත්තේ ෆ්‍රාන්ස් වල සෝබෝන් විශ්වවිද්‍යාලේ. ඇයි සැකද? ඕන්න සර්ටිෆිකට් පෙන්වන්නත් පුළුවන්. මං ගිහින් එන්න. බයි. आज की रात है तू मेरे संग चल तेरी आंखों में है कोई नशा तेरी चालों में है एक अदा जो तू आए सामने रुक जाए ये समा दिल बोले नच ले पैर बोले रुकना आज की रात बेबी किसी से भी झुकना नाच 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 सारी रात नाच दिल की धड़कन पे तू आज नाच हाथ उठा के ෂා මාර ලස්සන ඩාන්ස් එකක් යන්න කිල්ලි. බොහොම ස්තුතියි ඇමතුමා. ස්තුති කරලා විතර මදි කෙල්ලේ. මට තව එක දෙයක් ඕනේ. ඇමතුමාට තව මොනවද ඕනේ? මට ඕනේ කෙල්ලේ කිස් එකක්. ඇමතුමාට පිස්සුද? පිස්සු? උඹ හිතා ලංකාවේ නැමතිවරු ඔක්කොටම පිස්සු කියලාද? ඇමතුමාට මොලේ හොඳ නැද්ද? යකෝ මම වලිසුන්දර කිව්වා උඹට දෙනවද නැද්ද? දෙන්න නෑ යකෝ. තෝ පර බැලි. අපිට හිංසා කරන්න එපා මෙතුමා. අපි අහිංසක කලාකාරයෝ. කලාකාරයෝ? අච්චික රෙද්ද? මූද මේ විජය කියන්නේ? ඔව් සර්. මුදා විජය කියන්නේ. විජේ මරු කලාකරුවෝ මගේ ප්ලෑන් සේරම අවුල් කරලා ඉන්නවා මෙතන දැන් අහිංසකයෝ වගේ. අනේ විජේ වරදක් වුණා නම් සමාවෙන්න මෙතුමා. තෝමුණ චණ්ඩියෙක්ද යකෝ? මමයි මේකේ චණ්ඩියා. මමයි මේකේ පාර්ලිමේන්තු චණ්ඩියා. මට උඩින් යන්න આવොත් උඹලටත් වෙන්නේ මේ දේ තමයි. පුට දෙන්න ඕනේ රජ කාලේ නඩුවක්. මට විරුද්ධුනොත් උඹලටත් මේ දේ තමා වෙන්නේ. පරලන්න. අනේ ඇයි විජේ මෙච්චර ලොකු ඇඟක් තියාගෙන එකක්වත් අර ඇමතියට ගැහුවේ නැත්තේ? ඔයා එච්චර බයයිද? නැත්තම් මීට කලින් ගහලා නැද්ද ඒකෙටවත්? ඉස්සර නම් හිටියා ඔයාට හොඳට වැඩ දෙන මිනිහ. මන්ටෝ කියේ. ඇමතිවරුව මරාගත්තා. සර් මොකද යකෝ? බලන්න ඔය රාණිය ලැජ්ජා වෙනු තමයි මෙහෙට වෙන හැටි. යකෝ මේ ගෑන්ට ලැජ්ජා වෙන්නේ නැතුව අහපව වෙලානේ. වරෙන් යන්න. අම්මපා මේකට ලැජ්ජාවක් නැති හැටියක්. වරෙන් යන්න. ඇත්තමයි රාණි උඹට ලැජ්ජාවක් කියලා ගන්න නැද්ද බං? අපෝ නෑ. මටත් ඕක තිබුණා. දේශපාලනයට එන්න කලින්. දේශපාලනයට එනකොට මං ඔය ලැජ්ජනහර කපලානේ ආවේ.
උඹලා වගේ ගෑනු තමාරානි දේශපාලනට නියමටම හරියන්නේ. ඇමතිතුමාට වගේ මොන බලු වැඩේ කරත් මට දැන් hina වෙලා ඉන්න පුළුවන්නේ. උඹලා වගේ ගෑනු තමාරානි නියම දේශපාලන නායිකාවෝ. සර්ට වරෙන්තුව කවුද යකෝ මට වරන්තු වෙවන්න ඉන්නේ? යකෝ තොපි දන්නේ නැද්ද මම ඉස්කෝලේ ඉගෙන දිගේ කියලා? කියෝපි ඔක මට හෙන්න. මේක වෙලා තියෙන්නේ SI බුවනක. කවුද SI බුවනෙක් කියන්නේ? කවුද? කවුද? SI බුවනෙක් කියන්නේ සර් විජේකාරයාගේ මල්ලි. විජේ දෙන්න ඕන ඔකට හොඳ ගේමක්. SI බුවන එක දෙන්න ඕන ඔකට හොඳ ගේමක්. විජයයා විජයයා කොහෙද දන්නේ ඕ එන්න මං ඇතුලේ. මේ ඉන්නේ හොර ගෙඩිය අද විජය ගොඩක් ලොකු පිනක් කරා අර අම්මයි දරුවයි දෙන්නම පින් දුන්නා මම කනක් රිදෙනවා ප්‍රශ්නයක් නැතුව ඉතින් ඇහුව නේද? විජයයි අපේ ගමට කරලා තියෙන දේවල් එක්ක ඕක ඉතින් සුළු දෙයක් නේ විජයයි අපේ 1 2 3 baby hi අයියා hi අයියා hi අයියා යවුවද ගියන් දෙන්න? එහෙමයි විජයයා ටුක්ටුක්කයක් දාලා දෙන්නම නග්ගලා යවුවා දැන් ඉතින් බලන්න. ඔන්න ඉඳලා ඉන්න ඕන ටිකක් කියලා. එහෙනම් කොල්ලා ගියා විජයයා good night බුස්සරණයි විජයයා අඩෝ විජේ තම ආවයකෝ. අම්මට උඩු වලි සුන්දරයි නේද විජේ මේ පොලිසියේ ඉන්න මල්ලි මට වරන්තු වුණා. මම ඔබට තෑග්ගකුත් ගියලා තියෙන්නේ. මේ ගිහිල්ලා බෑ නොගිල්ලා බෑ මට විජය පිටවසර යන්න ඕනේ ලොකෝයි මාව බේරගන්න. ලොකෝයි යකෝ මට වරන්තු එක මංගාව ඉන්නේ. යකෝ තෝ පච්ච ගහන ඉර තොර ගහගන්න පුළුවන්ද? යකෝ යකෝ තෝ මට වරන්තු එව්වා. අයියේ ගෙදර